दूर जाके भी मुझसे तुम मेरी यादों में रहना कभी अलविदा ना कहना कभी अलविदा ना कहना कभी अलविदा අද ඔක්තෝබර් 25 වෙනිදා. ඔක්තෝබර් මාසයේ අවසාන සතිය තමයි මේ ගෙවිගෙන යන්නේ. කොච්චර ඉක්මනට කාලේ ගෙවිගෙන යනවද කියලා හිතා ගන්නවත් බැහැ නේද? මම උදේම නැගිටලා මගේ කිරි එකත් හදාගෙන දැන් මේ එළියත් චුට්ටක් බලාගෙන කිරි එක බීලා පාඩම් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද අපිට නොවැම්බර් 1 වෙනිදා ඉඳන් එක්සෑම්. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමස්ටර් එක්සෑම් එක. ඉතින් කැම්පස් ජීවිතේ ලියන පළවෙනි එක්සෑම් එක තමයි මේක. පොඩ්ඩක් බයක් තියෙනවනේ. කොහොම හරි අපිට මේ සතියම ස්ටඩි ලීව්. ස්ටඩි ලීව් එකේ ගෙදර යන්න නැතුව ඕඩිමේ ඉඳන් වැඩ කරනවා කියලා හිතාගත්තා. මොකද ගෙදර ගියාම ඇත්තටම මට පාඩම් කරෙන්නේ නැහැ. මම වෙන වැකේෂන් වලට ගෙදර ගිහින් තියනානේ. ඒ ගෙදර ගියාම පොත් ගොඩ අරන් යනවා පාඩම් කරන්න කියලා. හැබැයි චුට්ටක්වත් පාඩම් කරන්නේ නැහැ. මොකද ගෙදර ගියාම අක්කනන්ගේ එක්ක සෙල්ලම් කරනවා කියන්නේ ඔයාලා දන්නවනේ ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්න ගෙදරක. මම හැමදේම කරන්නේ ප්ලෑන් එකක් ඇතුව. මම ගොඩක් ආස කරන දෙයක් තමයි ඒක. ඉතින් ස්ටඩි ලීව් දුන්න දවසේම මම ප්ලෑන් එකක් හදාගත්තා මට පාඩම් කරන්න ඕන ටික සහ දවස් ටික දාලා. ඉතින් මේ සතියම ගෙවන්න හිතන් ඉන්නේ ඒ ප්ලෑන් එකේ විදියට තමයි. මන් දන්නේ නැහැ ගෙවන්න පුළුවන් වේද නැද්ද කියලා. හැබැයි මං හිතන් ඉන්නවා හැම. කොහොම හරි මට පැය එකමාරක් විතර පාඩම් කර ඉන්නකොට බඩගින්නක් ආවා. මම බෝඩින් හවුස් එකක ඉන්නේ. ඉතින් මං උයාගෙන තමයි කන්නේ. තනියම ඉඳි උයාගන්න ටිකක් බෝරින්. හැබැයි මං ඒක ආසාවෙන් කරනවා. බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම එකට ගන්න ටයිම් එකක් තමයි මේක. මේ උදේ 11ට විතර. මම එදා හැදුවේ සෝයා. සෝයා කියන්නේ ජාතික ආහාරයක්නේ බෝඩින් හවුස් වල හොස්ටල් වල ඉන්න ළමයිගේ. ඉතින් ලේසියම හදන්න පුළුවන් දෙයක් තමයි සෝයා කියන්නේ. ඒ වගේම අපි හැමෝම කන්න කැමති දෙයක්. සමහරු නම් කන්න කැමති නැතුව ඇති. හැබැයි මම නම් කන්න කැමති. තක්කාලි, ලූණු, සුදු ලූණු, අමු මිරිස් ටික කපාගෙන තමයි ඒ ටික ටෙම්පරාදු කරලා සෝයා එක හදාගත්තේ. ඔයාලත් සෝයා හදන්න වෙන විදියක් දන්නවනම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම එදා අරන් තිබි ගජමුතු එකේ සෝයා එකක්. හැබැයි මම වෙනදා හදන සෝයා වලට වඩා ළමයි එක පුදුම රසට ආවා. ඇත්තටම මම දවසට කීපාරක් කෑවද මන් දන්නේ නැහැ මට මතක නැහැ. ඒ තරමට මම ඒක එදා හදපු එක පුදුම රසට ආවා. කොහොම හරි මම කාලා ඉවර වෙලා ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. වැඩ කරන්න කියන්නේ මේ සතිය විතරමයි තියෙන්නේ. ඉතින් කලින් එහෙම ලොකුවට පාඩම් කරලා නැහැ. අනික ෆස්ට් සෙමෙස්ටර් නිසා ටිකක් බයයි. ලොකු බයක් නැහැ. ඇත්තටම ඒ වුණාට පොඩි අපිට බයක් තියෙනවනේ. අපි කවදාවත් කැම්පස් ජීවිතේ එක්සෑම් එකක් ලියලා නැහැ. ඉතින් පොඩි බයක් තියෙනවා. කොහොම පේපර් එක හැදෙයිද? කොයි විදියට මාක්ස් දෙයිද? ඉතින් පොඩි බයක් තියෙනවා. ඒ නිසා මේ සතිය විතරමයි තියෙන්නේ. මම හදාගත්තු ප්ලෑන් එක විදියට තමයි මම මේ සතිය වැඩ කරන්නේ. ඉතින් ඒ විදියට වැඩ කරගෙන යන ගමන් තමයි මේ. ටික වෙලාවක් පාඩම් කර ඉඳලා මට හිතුණා ග්‍රොසරි shopping ගියා නම් හොඳයි කියලා. මොකද මට අත්‍යවශ්‍ය කරන බඩු ගොඩාක් ගන්න තිබුණා. මොකද මේ month end එක නිසා මගේ ගොඩාක් බඩු ඉවර වෙලා තිබුණේ. ඒ නිසා ඒ ටික ගන්නත් එක්ක ගියා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මම 12 මාට විතර සුපර් මාකට් එකට ආවා. අවුවත් ටිකක් තිබුණා. මම ත්‍රිවිල් එකක් දාගෙන තමයි ආවේ. ඉතින් ඒ බඩු ටිකත් අරගෙන යන ගමන් තමයි මේ
මහන්සි දැන් තමයි ග්‍රොසරි shopping ගිහින් ආවේ. ඒ කන්න මොකුත් තිබ්බේ නැහැ. ඒ නිසා බඩු ටිකක් අරගෙන දැන් තමයි ආවේ. ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න ඕනේ. මොකද දැන් අපිට ස්ටඩි ලීව් අද 25 ඔක්තෝබර් 25 නොවැම්බර් 1 වෙනිදා ඉඳන් අපිට එක්සෑම්. එක මාසෙම එක්සෑම්. ඉතින් මේ සතියේ මම බෝඩිමේ ඉඳලා ගෙදර නොයා බෝඩිමේ ඉඳලා පාඩම් කරන්න හිතුවා. මොකද ගෙදර ගියාම වැඩ කෙරෙන්නේ නැහැ. කනවා බොනවා නිතියනවා ඒ ටික විතරයි. ඇත්තටම ගෙදර ගියාම ඒ නිසා මම බෝඩිමේ ඉඳලා වැඩ කරන්න හිතුවා. ඉතින් දැන් ආයෙ වැඩ පටන් ගන්න ඕනේ. උදේ වැඩ ටිකක් කරා. දැන් ආයෙ අද වැඩ පටන් ගන්න ඕනේ. මොකද මම අද ටාගට් කරගෙන ඉන්න එක සබ්ජෙක්ට් එකක් ඉවරටම ඉවර කරන්න. නැත්තම් මේ සතියේ මට වැඩ කරගන්න බැරි වෙනවා. ඒ හින්දා ප්ලෑන් එකට තමයි වැඩ කරන්නේ. බලමු එක්සෑම් දවස වෙද්දී මම හිතන් ඉන්න විදියට මගේ ටාගට් අචීව් කරගන්න පුළුවන් වේද කියලා. මේ වෙද්දි නම් ටිකක් රෑ වෙලා. ඒ කියන්නේ රැටට විතර. මට රෑට ගොඩාක් දුරට කැවෙන්නේ නැහැ. ඒ කියන්නේ කෑවොත් නිදිමත වෙන නිසා පාඩම් කරන්න ඕන නිසා හවස වගේ කාලා රෑට නොකා ඉන්නවා. නොකා හිටියා කියලා රෑට මුකුත්ම කන්න හැතුව නිදාගන්නේ නැහැ. අඩුම ගානේ යෝගට් එකක් නැත්තම් ප්ලේන් ටී එකක් බිස්කට් එකක් කිරි එකක් හරි එහෙම මොන හරි බීලා තමයි මම නිදාගන්නේ. මොකද රෑට හොඳ නැහැනේ එහෙම මුකුත්ම කන්න නැතුව නිදාගන්න එක. ඒ නිසා මම එහෙම චූටි දෙයක් රෑට ගන්නවා. අද මම ගත්තේ රෑට ප්ලේන් ටී එකක් එක්ක බිස්කට් එක්ක ජෑම් ගාලා තමයි කෑවේ. ඉතින් අද හිතපු විදියට ගොඩාක් දුරට වැඩ කරගන්න පුළුවන් වුණා. හැමදේම ප්ලෑන් එකකට අනුව ඔයාලත් වැඩ කරන්න. ඔයාලගේ ජීවිතේ ගොඩාක් ලස්සන තැන් වලට ඔයාලා නොහිතපු තැන් වලට ඔයාව අරගෙන යයි.